අයිබෝවන් අද මම ඇවිල්ලා ඉන්නේ තන්තිරිමලේ පේරවගා භූමියකට. මේ පේරවගා භූමිය කරලා තියෙන්නේ අතුරු භෝගයක් විදිහට. පොල් වගා භූමියක පොල් ගස් දෙකක් අතර පේර පැල පෝලිම් දෙකක් යොදාගෙන තියෙනවා. ජල සම්පාදනය කරලා තියෙනවා ඩ්‍රිප් ඉරිගේෂන් එක මගින්. එතකොට මේ වගා භූමිය ඇවිල්ලා බලනකොට ගොඩක් වල් පාලනයෙන් තොර ගොඩක් වල් හැදිලා අවිධිමත් විදිහට ගහ වර්ධනය වෙලා තියෙනවා. අඩු ගෙඩි ප්‍රමාණයක පළදාවක් ඒ වගේම නඩත්තුව හරියට නොකිරීම නිසා අතහැර දැමූ වගාවක් විදිහට දක්නට ලැබුණේ. මේ වගා භූමියේ මුලින්ම ඇවිල්ලා මම කරේ වල්පැල පාලනය කරගන්න කොහොමද ඊට පස්සේ ගහවට සුද්ධ කරගන්න කිව්වා. ගහවට සුද්ධ කරගන්න කිව්වා අඩි 1.5 දෙකක වලයක් ආකාරයට ගහවට හොලින් සුද්ධ කරගත්තා. ඒ සුද්ධ කරගත්ත බිමට ගොම පොහොර වියලි ගොම පොහොර කිලෝ 2.5 වැනි ප්‍රමාණයක් එකතු කරගෙන ගහවට හොඳට මුල්ලු කරගත්තා පළවෙනි ස්ටෙප් එක විදිහට. දෙවෙනි වතාවට මේ වගා භූමියට පැමිණීමේදී අද මම මේ වගා භූමිය කරන්නේ ගහේ උස පාලනය කරගෙන කපාදු කරන එක. හොඳ අසන්නක් ලබා දෙන්න කපාදු අනිවාර්ය කළ යුතුයි. අවිධිමත් වැඩිලා තියෙන මේ ගස් ටිකේ කපාදු කර ගැනීම තමයි අද මූලික අරමුණ වෙන්නේ. අපි දැන් බලමු ගහක් මේ උස ගහක් කපාදු කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ගස් කපාදු කරනකොට ගහ මැද්දෙන්ම කපලා දාන්නේ නැහැ. ප්‍රධාන අතු දෙකක් තුනක් ඉතුරු වෙන්න සම්පූර්ණ ගහ කපලා දාන්නේ නැහැ. එහෙම කරපුවාම මල් ඇති වෙන්න ගෙඩි ඇති වෙන්න මාස 8ක් 10ක් වගේ කාලයක් යනවා. මොකද අලුතෙන් දළු ඇවිල්ලා මල් හැදෙන්න වැඩි කාලයක් යනවා. ඒ දේ නොකර අපි වගාවේ තියෙන අපිට කැනොපියේ ප්‍රමාණයට තියෙන කැනොපියේ ප්‍රමාණයේ තියෙන ගෙඩි ටික මල් ටික ඉතුරු කරගෙන තමයි වැඩි මනක් අතු ටික අයින් කරලා දාන්නේ මේකේ. මුලින්ම මේකේ කරන්නේ ගහේ මැද්දෙන්ම තියෙන උසටම ගිහිල්ලා හැදිලා තියෙන අත් හෝ ප්‍රධාන අතු දෙක හෝ ඉවත් කරගන්න එක අපි කරන්නේ කප්පාදු කියතක් ආකාරයෙන්. ඒ කියතෙන් තියෙන ලොකුම අතු ටික ගහේ මැද්දේ තියෙන ලොකුම උසට තියෙන අතු ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මැද හිඩස ඇති වුනහම ඒ හිඩසට වටේ තියෙන අතු ටිකෙන් ඇතුළට නිරායන ඇතුළ පැත්තට හැදිලා තියෙන පොඩි අතු ඉති ටික සෙක්‍රටේරියක් මගින් ඉවත් කරගන්නවා. ඒ වගේම අපිට අවශ්‍ය උස මේ වගාව අපි හදන්නේ අඩි 5.5ත් අතර උසකට. එතකොට ඒ උසට සරිලන විදිහට වැඩිමනක් උසින් තියෙන අතු ඉති ටික ඉවත් කරලා දානවා. ඒ වගේම මේ වගාවේ යටින්ම තියෙන පොළොව මට්ටමේ ඉඳන් අඩි 1.5ක් අඩියක් ඇතුළත තියෙන පොළොව මට්ටමේ ගෑවෙන අතු ඉති ටිකත් අයින් කරලා හොඳ සුද්ධ කරගන්නවා කඳ හොඳට. ඒ වගේම මේ කප්පාදුවෙන් සිදු කරන්නේ අපි ගහට හොඳ ආලෝකයක් ලබා දෙනවා වගේම හොඳ වාතාශ්‍රයක් ලබා දෙන එක තමයි ප්‍රධාන අරමුණ. මේ කප්පාදුව කරනකොට ගහේ සැකිල්ල හදා ගන්නකොට ගහේ තියෙන කෘමි හානි, දිලීර හානි ගොඩක් දේවල් ඉවත් වෙලා යනවා. මොකද හොඳට අවුව හිරු එළිය ලැබෙන නිසා. අද මම මේ කප්පාදුව කරා වගේම අද මේ වගා භූමියේ නියැලෙන සේවක සේවිකාවන් 60 මේ වගා භූමියේ කප්පාදුව කියලා දුන්නා. ඒ කප්පාදුව යාලා හොඳින් ඉගෙන ගත්තා. ඒ ටෙක්නික් එක හරියට ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීමෙන් පසු කප්පාදු කරනවා හොඳට වැඩේ අල්ලගෙන තියෙනවා යාලා හොඳට. අපේ පළවෙනි ස්ටෙප් එක තමයි ගොම පොහොර එකතු කරලා ගහවට මුල්ලු කරලා වල් පාලනය කරලා ඒ ටික හදාගන්න එක. දෙවෙනි ස්ටෙප් එක විදිහට යන්නේ අපේ ගහේ උස පාලනය කරගන්න එක. උස පාලනය කරලා හොඳ කප්පාදුවක් කරගන්න එක. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය පෝෂක ටික, ඒ කියන්නේ පොහොර ටික, ඒ වගේම සුද්ධ පෝෂක, මහා පෝෂක අවශ්‍ය සියල්ල ටික ඊට පස්සේ කෘමි හානි වලට කෘමිනාශකත්, දිලීර හානි වලට දිලීර නාශකත් යොදලා අනවශ්‍ය ගෙඩි ඩැමේජ් වෙච්ච ගෙඩි ටික අයින් කරලා අනියමිත ආකාරයට වගාව නඩත්තු කිරීම පහසුවට අපි වගාව හදා ගන්නවා. පෙර වගාවක් කරනකොට මම කලින් වීඩියෝ එකක් දැම්මා කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ ක්‍රියාමාර්ග හරියාකාරව තේරුම් අරගෙන පිළිවෙලින් පිළිවෙලට කිරීමෙන් තමයි අපිට හොඳ උසස් අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. ගුණාත්මක යුතු පළතුරක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනි තාක්ෂණය යොදාගෙන ඔබේ තියෙන වගාව හොඳ අස්වැන්නකට යන්න පුළුවන් විදියට හදාගන්න එක තමයි මේක අපි කරන්නේ. එක දෙයක් විතරක් කරලා කප්පාදු කරලා විතරක් ගෙඩි මල් ගන්න බෑ. කප්පාදු කරන්න ඕනේ, වතුර දාන්න ඕනේ, ගහවට සුද්ධ කරගන්න ඕනේ, ඊට පස්සේ අවශ්‍ය පෝෂක ටික ලබා දෙන්න ඕනේ, කෘමි හානි, දිලීර හානි වලට ක්‍රියාමාර්ග අරගෙන ඒවා පාලනය කරගන්න ඕනේ, බෑග් දාන්න ඕනේ. මේ වගේ සියලුම කාරණා එකතු වෙලා තමයි අපිට හොඳ ක්වොලිටි හොඳ නිෂ්පාදනයක් අවසානයේ ලැබෙන්නේ. ඉතින් ගොවියනි මේ වගේ පෙර වගාව පිළිබඳ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.